ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ අද ගමන යන්න දන්නේ ඇල්පිටිය වතුර විල. වතුර විල. ජනගහනය වෙනුවෙන් මොකද්ද කියන්න හිතන්නේ? තුම්පත් රැණක් නිර්මාණය කරන්න තමයි ඉන්නේ. ඔව් ඔයගොල්ලෝ අපි ඔබට අඳුනලා දෙන්න දන්නේ අපේ ඊළඟ කන්ටෙන්ට් එකේ අපි ඉන්නවා කවුද? ලින්ස් තානියා හසිනි අපි තානියා කන්ටෙන්ට් මේ එකට තමයි අපි ගන්න ඉන්නේ. මේ අපි තානියා කොහෙද කුංචනාදයක් දෙන්න? කුංචනාද මේ කතාව අහගන්න බොරු මාර්සි දාන්න එපා. මේ පුදුම කලකිරීමක් තියෙන මිනිස්සු ගැන. ඒයි පොඩි කාගේ අතතරන්න. මට කියන්න තියෙන්නේ බොලා හරිම දුක්ඛිතයි. බොලා ඇයි මෙහෙ ආවේ? බොලා. බොලා මෙහෙ ආවේ මං ගෙදර ගියා. මට මතකයි. අපිට හයිවේ දාන්න බැරිද? පුළුවන් හයිවේ දාන්න. කනවතෝ තෝ කනවා මරාගෙන කනද නෙමෙයි. නේ බං මෙහෙනේ තියෙන්නේ. මේ මෙතන දැන් බලපන්. මෙතනින් මෙහෙන් ගිහින් යන්නේ නැතුව මෙතනින් මෙහෙම දැම්මම මෙතන ළඟයිනේ. එහෙනම් චුට්ටේ නේ. මේක ගොඩක් දුරයි නේ. මොලේ නම් මොලේ නේ. ගොඩක් කියාවක් තියෙන මේ. ඔන්න බලන්න සල්ලි අරන් එන ලස්සන. ඕ. 5000 කොල කීයක්ද? සල්ලි දෙන්න සල්ලි. බම්බම් වර පොස්තර ගහන්නේ සල්ලි ඉබා. මොනතරම් අසහනයක්ද තියෙන්නේ? ඔබට බයික් එකේ යන්න ඕනද? නෑ මේ අර බලහන් කොයි කරන්නේ. බස් එකේ යන්න දාන්නේ. සබා ධර්මයේ සහ අනුර කුමාර අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධතාවයේ අනුව මේ අද රැට වහීද කියලා කියන්න පුළුවන්. ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. මේ පාරිසරික දෙපාර්තමේන්තුව සහ විද්‍යාත්මක දෙපාර්තමේන්තුව අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය නිසා ලාංකික දේශපාලනයේ උඩුකටයුරු වෙලා තියෙන වෙලාවේ මේ අහසේ ගැඹුරු හඬ නගා එන විට ඔයාට මොකද්ද මේ කියන්න තියෙන්නේ? ඇත්තටම මට මේ අවස්ථාවේ කක්ක බෑ. කක්කා කන්නට මං හරි ආසයි. නාමත් පියතාවයක් නෑ ඔය වනේ. මටත් එපා වුණා නිකන්. සයිඩ් කට්ටන්න නෑනේ. මොකද්ද කියන්න තියෙන්නේ මේ සම්බන්ධව? හරිම සෝචනීය තත්ත්වයක් තමයි පෙන්නන කරන්නේ. ඩයලොග් ඔබ හුකා. ඩයලොග් කාර්යයක් කියලා. අම්මන්ට කෙලිනේ උන් ඩයලොග් කාර්යය කියන්නේ.